බණ අහන්න කාල ഘോഷණය කරනකොට දෙවි බඹුන් පවා බණ අහන්න එනවා කියලානේ සඳහන් කරන්නේ. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. මේ දැන් එළඹිලා තියෙන්නේ බණ අහන කාලයයි. ආරාධනා කරන්නේ කොහොමද? සමන්තා චක්කවාලේසු. මොකද මේ සමන්තා කියලා කියන්නේ සියලුම කියන එක. සමන්තා චක්කවාලේසු. සියලුම චක්‍රාවාටවල ඉන්න දෙවිවරු අත්‍රා ගච්ඡන්තු දේවතා. මෙතෙන් තේරෙන්නේ සද්ධම්මං මුනි රාජස්ස. මුනි රජුන්ගේ ධර්මයේ ශ්‍රවණය කරලා සුනන්තු සග්ග මොක්කදා ස්වර්ග මොක්ෂ සම්පත් ලබා ගන්න කියලා ආරාධනා කරනවා. බොහෝ සක්වලවල් වල බොහෝ දිව්‍ය ලෝකවල ඉන්න දෙවිවරු බණ අහන්න දෙතෙන් එළඹෙනවා. කොහොමද දෙවියෝ බණ අහන්න එනවනේ? දෙවියෝ බණ අහන්න හරි කැමතියි. හැබැයි අපි මොකටද එන්න කිව්වේ? මොන බණ අහන්නද? සද්ධම්මං මුනි රාජස්ස. කාගේ ධර්මයේද එතකොට? මුනි රජුන්ගේ ධර්මය. එතකොට එන්න කියන්නේ මුනි රජුන්ගේ ධර්මය අහන්න. සඳහන් කරනවානේ දෙවියෝ හොඳට පාළි දන්නවා කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේගෙන් බණ අහපු අය ඉන්නේ. අදත් දැනුත් දිව්‍ය ලෝකවල ඉන්නේ. වැඩි ප්‍රමාණයක් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහපු අය. රහතන් වහන්සේලාගෙන් බණ අහපු අය. හැබැයි ඉතින් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න එන්න කියලා අපි වෙන වැල්වට අරන් කියවන්න ගියොත් බොහෝම අකමැත්තෙන් ආපහු හැරිලා යනවා. අකමැතින් යනවා. ඒ පින්නතුනේ කියලා කියනවා. කොච්චර සැප අත්හැරලාද මේ ඉන්නේ?